බැඳලා පළවෙනි අවුරුද්ද තුල ස්වාමීන් කෑගහම පිළිදාලා දෙවෙනි උගලන්ට මේ පොළවේ අඩිය ගහලා ඉන්න පුළුවන්. මේ ගීත රාවේ අසාව සොයලා ආවද සිත සරසා ඕ සොයලා ආවද සිත සරසා පැටියවල ආවද කොකුම් අරන් ආවා. දැන් මේවා හොයාගන්න හරිම අමාරුයි පුතේ. තාගින් විනාඩ කළා. දැන් රුපියල් 380ක්. විපක්ෂයේ දේශපාලනයයි. නෑ රජෙන් කරවන් රජෙන් පලි ගන්න ඕන. නැතුව මේ දුප්පත් මිනිස්සුන්ගේ රෝගීන්ගේ පලි අරන් අඩන්නේ නෑ. මේ මහනුවර ජාතික රෝහල වෛද්‍යවරු ඉතින් මේ ලෙඩ ගැන හිතන්න දෙපෑ. අපි කොච්චර අසරණද. ලෙඩ වෙන කොහාට අපි කියන්නේ සල්ලි තියෙන මිනිස්සු නම් ගෙවලා හරි ප්‍රයිවට් ගයි අපිට